Hi friends, Travel with Chanu YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ හොටෙල් එක කළුතර නෑබොඩ කියන ප්‍රදේශයේ පිහිටා ඇති අතර සුන්දර කඳු මුදුනකින් වට වෙලා ඒකට පහසුවෙන්ම ප්‍රවේශ වෙන්න පුළුවන්. හොටෙල් එකට ප්‍රවේශ වුණාම අපිට ඉතා පිරිසිදු ඉඩකඩ තියෙන සුව පහසු බවක් දැනුණා. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන් පස්සේ අපි යන් රූම් ටුවර් එකට. රූම් එකට එන්ටර් වෙන්න කලින් අපිට ඒගොල්ලොන්ගේ වෙල්කම් ඩ්‍රින්ක් එක වගේම අපේ ලන්ච් එකත් රෙඩි කරලම තිබුණා. අපි දැන් බලමු අපිට හම්බුණු කාමරේ කොහොමද කියලා. අපේ රූම් එකට යන පාරත් හරිම ලස්සනයි. මොකද මේකේ විලා අපි යන කාලේ 4ක් වගේ තමයි තිබුණේ. දැන් නම් ඊට ගොඩක් හදලා තියෙන්නේ. මොකද අපි යන කාලෙත් විලාස් ගොඩක් හදමින් තිබ්බේ. අපේ විලා එක තමයි මෙන්න මේක. අපි දැන් බලමු අපේ රූම් ටුවර් එක. ඇත්තටම රූම් එකට එන්ටර් වෙච්ච තැන ඉඳන්ම අපිට ඉතාම ලස්සන වටපිටාවක් තමයි දකින්න ලැබෙන්නේ. රූම් එකේ ලොකු ස්පේස් එකක් තියෙන බැල්කනියක් වගේම අපේ බෙඩ් එක ඩෙකර් කරලා අපිට හම්බුණා. ඇත්තටම මේ හොටෙල් එක කපල් එකක් විදිහටත් ෆැමිලි එකක් විදිහටත් නිමාඩුවක් ගත කරන්න ඉන්න මම highly recommend කරන ප්ලේස් එකක්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ හොටෙල් එකේ අපිට හම්බ වෙච්ච ස්පේස් එකයි අපිට හම්බ වෙච්ච අපේ සම්පූර්ණ විලායකේම full review වීඩියෝ එක. ලොකු bathroom area එකක් වගේම separately තට්ටු දෙකක් විදිහට තියෙන මේ විලායක මේ විදිහට තමයි අපිට bathroom එක දකින්න ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ මිරර් එක තමයි සුපිරිම. අපි දැන් යන් පල්ලෙහා තට්ටුවට. පල්ලෙහා එන්ට්‍රන්ස් වෙනකොටම තියෙන්නේ ලිවින් ඒරියා එක. ඇත්තටම මේක මාරම වයිබ් එකක් තියෙන ලොකේෂන් එකක්. අපිට ටී කොපි හදාගන්න වගේම ස්නැක් ගොඩක් දේවල් මිනි පීසර් එකක් arrange වෙලා තියෙනවා. ඇත්තටම මම මේක ගියේ මගේ වයිෆ්ගේ බර්ත්ඩේ එකකට. ඉතින් අපිටම වෙන් වෙච්ච මම ගොඩක්ම ඒ දවස ගත කරපු මගේ අත්දැකීම් අනුව ලස්සනම පූල් එකක් මේක. මොකද පල්ලෙහා බැලුවහම පේන්නේ අතිවිශාල කන්දක්. අපිට හම්බුණ ඩිනර් එක එතකොට බ්‍රෙක්ෆාස්ට් එකේ ෆොටෝස් ටිකක් මම අන්තිමට මේකේ දානවා. ඉතින් ඔයාලා තවත් මේ වගේ අත්දැකීම් මගෙත් එක්ක බෙදා ගන්න කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Travel with Chanu follow කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.